WWE රින් එක ඇතුලේ හියුමන් ටෑන්ක් එකක් වගේ හිටපු රියා රිෆ්ලිගේ ඇඟ දැන් ගොඩක් කෙට්ටු වෙලා තියෙනවා කියලා ඔයාලට හිතුණාද? විශේෂයෙන්ම එයාගේ උරහිස් සහ කකුල්වල මස් පිඩු කලින්ටත් වඩා ගොඩක් අඩුයි. ඇයි මෙහෙම වුනේ? මේකට ප්‍රධානතම හේතුව තමයි රියා දැනට මුහුණ දෙන දරුණු කොන්දේ ආබාධය. 2021 වසරේදී රේචල් විසින් ලබා දුන්න ෆවබෝම් එකක් වැරදි රියාගේ පහළ කොන්ද කමෙන්ට්‍රි ටේබල් එකේ තියුණු දාරයක වැදුණා. එදා ඉඳන් මේ වෙනකම්ම ඒ ආබාධය සම්පූර්ණයෙන්ම සුව වෙලා නැහැ. කොන්දේ මෙවැනි ආබාධයක් තිබියදී ශරීරයේ අමතර බරක් පවත්වාගෙන යන එක ඉතාමත් වේදනාකාරී දෙයක්. රොසල්මේනියා 41 තරඟාවලිය පවා ඇයට මගහැරීමට ආසන්න වුණේ මේ වේදනාව නිසායි. මෑතකදී රොයල් රම්බල් තරඟාවලියේදීත් ඇයගේ කොන්දට තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මේ දරුණු වේදනාව පාලනය කරගන්න සහ තව දුරට රින් එකේ රැඳී ඉන්න නම් එයාට තමන්ගේ ශරීරයේ බර සහ මස්පිඩු ප්‍රමාණය අඩු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේක රියා එයාගේ පැවැත්ම වෙනුවෙන් ගත්ත අමාරු තීරණයක්.